අදත් ආයුබෝවන් කියලා පිළිගන්න ගමන්ම තාරා බ්ලොග් YouTube channel එකට අපි යනවා තවත් unboxing එකකට. ඇත්තටම කිව්වොත් මේක නම් unbox කරන්න දෙයක් නැති තරම් මේක ඇවිල්ලා Logitech ලගේ M90 කියන mouse එක තමයි අද මම unbox කරගන්න යන්නේ. අපිට box එකේ පේන්න තියෙනවා mouse එකේ view එක මෙන්න මේ විදිහට. මෙතන උඩින්ම ගහලා තියෙනවා large size compared to mouse මේ කියන්නේ පොඩ size එකෙන් ලොකුයි සහ 3 years warranty කියලා අල ගහලා තියෙනවා. එතකොට මෙතන type එක USB A type එක තමයි plug කරන්න එන්නේ කියලා ගහලා තියෙනවා සහ 72% recycled plastic කියලා ගහලා තියෙනවා. mouse එකේ view එක මේ විදිහට තමයි box එකේ තියෙන්නේ. ඊට පස්සේ box එක මෙන්න මේ විදිහට තව පිටිපස්සේ තියෙනවා. සහ මේ මෙන්න මේ විදිහට seal pack එකක් විදිහට තමයි එන්නේ. තනි. එතකොට අපි දැන් මේක unbox කරගමු. මෙන්න මේ දෙපැත්තේ තියෙන stickers. මම දැන් මේක sticker එක කපලා unbox කරගන්නවා. හරි මෙන්න මේ විදිහට තමයි අපි mouse එක unbox කරගන්නේ. මේ විදිහට එළියට ගත්තාම ඒකේ box එකේ නම් මොනවද ඇතුලේ නැහැ. මෙන්න මේ විදිහට mouse එක විතරයි මේකේ තියෙන්නේ. මෙන්න මේ විදිහට තමයි එන්නේ. mouse එකත් cover එක කරලා දෙන්නේ. මෙන්න මේ විදිහට තමයි look එක තියෙන්නේ. ඒතරම premium කියන්න බෑ. නමුත් මම පාවිච්චි කරලා තියෙන wired mouse වලින් මට හම්බෙච්ච හොඳම mouse එක number 1 විදිහට මට rank කරන්න පුළුවන්. මම ලොකු ගණන් වල ඒව නම් buy කරලා නැහැ. නමුත් affordable විදිහට මට use කරපු හොඳ mouse එකක් තමයි Logitech ලගේ M90 කියන mouse එක. උතර මේ cable එකත් මෙන්න මේ විදිහට තමයි එන්නේ. USB A එකක් තමයි එන්නේ අපිට laptop එකට plug කරගන්න. හරි desktop machine එකට හරි. wheel එක මෙන්න මේ විදිහේ sound එකක් එනවා එනවා ඇති. අයියා මේවා කරද්දී ඊට පස්සේ right click එක මේ විදිහට එනවා සහ left click එක මේ විදිහේ sound එකක් එනවා. මේ විදිහට තමයි ඊට පස්සේ පිටිපස්සේ බලුවක් තියෙන්නේ. ඔය ටික තමයි ඔක තියෙන්නේ. ඇත්තටම වෙන්නම් කරන්න දෙයක් නැහැ. මේක ඉතින් මැෂින් එකට ප්ලග් කරලා පෙන්වන්න පුළුවන්. නමුත් එහෙම ප්ලග් කරලා පෙන්වන්න තරම් දෙයක් මේක නැති විදිහ නිසා මම මෙතනින් මේ වීඩියෝ එක අවසන් කරනවා. මම මේක ඇත්තටම ගත්තේ රුපියල් 1850ක් වගේ මුදලකට. මේක හොයන්න තිබ්බේ නැහැ. දරස් එකේ shop එකක දෙක තිබ්බා. නමුත් ඒවට වඩා මම කොල්ලුපිටිය Unity Plaza එකේ shop එකකින් තමයි මේක ගත්තේ. ඉතින් මේ වීඩියෝ එක බලපු ඔයගොල්ලෝ හැම දෙනාටම thank you කියන ගම මම වීඩියෝ එක අවසන් කරනවා. නැවතත් අලුත් වීඩියෝ එකකින් සියලු දෙනා එක්කම නැවත හමු වෙන බලාපොරොත්තු වෙමි.